හෙලෝ ළමයි. ඉතින් මෙන්න මේ විදියට තමයි මගේ 22 වෙනි උපන්දිනේ මම සැමරුවේ. මේ ජනවාරි 3 වෙනිදා යාළුවෝ දෙන්නත් එක්ක මට හම්බුණු red roses flower bouquet එකයි birthday cake එකයි අරන් මේ යන්නේ කින්ස්බරි හොටෙල් එකේ හනි බීච් එකට. යාළුවා ක්‍රිස්මස් එකට කරලා තිබ්බ ක්‍රිස්මස් ඩෙකොරේෂන් අයින් කරලා තිබ්බේ නැහැ. ක්‍රිස්මස් ට්‍රී, ක්‍රිස්මස් ඩෙකොරේෂන් වලින් හොටෙල් එකම පිරලා තමයි තිබ්බේ. ගේ බර්ත්ඩේ එක තිබ්බේ අඟහරුවාදා දවසක. ඉතින් ඔයාලත් යනවා නම් මේ හොටෙල් එකට අනිවාර්යයෙන්ම කලින් රිසර්වේෂන් එකක් දාලා යන්න. ඉතින් අපි වගේම ගිය ගමන්ම කරේ ෆොටෝස් ගාපු එක. මේ ඉන්න මගේ යාළුවෝ දෙන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Wish you අපි මුලින්ම ඕඩර් කරේ මෙන්න මේ දේවල්. ඇත්තටම අපිට මෙතන අලුත් තැනක් නෙවෙයි. අපිට නිදහසේ කාලය ගත කරන්න ඕන වුණාම අපි සාමාන්‍යයෙන් මෙතනට එනවා. ඉතින් ඇත්තටම මෙතන හැන්දෑවේ 5න් පස්සේ වගේ හරිම හැපනින්. ඔතන ඉන්නකොට මගේ ඩාන්සින් ක්ලාස් එකේ ඒ කියන්නේ ඔන්ලයින් ක්ලාසස් මම කරනකොට ඒවට අවුරුද්දකටත් වැඩිය මාත් එක්ක ඔන්ලයින් ක්ලාස් එකක සම්බන්ධ වෙලා හිටපු මගේ ගෝලයෙක් ඇවිල්ලා මට කතා කරා. මගේ 22 වෙනි උපන්දිනය මං හිතන්නේ හරියම සතුටින් මං එදා කාලය ගත කරා කියලා. මට මගේ ජීවිතේ අමතක නොවනම බර්ත්ඩේ එකක් වුණා කියලා මම හිතනවා ඒක. කියන්න ඕනේ ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දේත් මම ආදරය කරන කෙනා මං ගාව නැති වුණත් එයාට පුළුවන් විදියට මාව මගේ බර්ත්ඩේ එක දවසේ ගොඩාක් සතුටින් තිබ්බා. ඉතින් මේ හැම දෙයකටම ඔයාට ගොඩාක් thank you.